Hi travelers. So අපේ මේ වීඩියෝ එකේ අපේ travel destination එක සිංගප්පූර්. ඉතින් අපි කලින් plan කරපු එකක් තමයි. ඉතින් මේක අපි arrival and departure විදිහට අපි decide කරේ flight එක යන විදිහට. ගොඩක් එක lazy time saving නිසා. ඉතින් අපි money අපි change කරගෙන මොකද අපි මේ Cinderella වලට change කරගන්න ඕනේ. කරගෙන අපි ඉතින් flight එක යන විදිහ තමයි ඔක්කොම ටික ready කරගත්තේ. ඉතින් මේ ප්‍රොසෙස් එක මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගෙන්නම්. එයාපෝට් එකේදී මොන වගේ දේවල් අපි බලන්න ඕනේ කියන එක. ඉතින් මතක ඇතිකුව SIS Diary එක subscribe කරලා තියාගන්න. අපේ තවත් වීඩියෝස් වලින් ඔයාලට ගොඩක් දේවල් දැනුවත් කරන්න. ඉතින් අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි දැන් හදන්නේ. ඉතින් එතනදී අපි ගිය උදේ 6 මාට ගියේ. ඉතින් ගොඩක්ම ක්‍රවුඩ් එකක් හිටියේ. අපි ගිය ෆ්ලයිට් එක ෆුල් බුක් වෙලා තිබ්බේ. ඉතින් අපිට ඒකත් එක්ක ලොකු ක්‍රවුඩ් එකක් අපිට දැක්කන්න පුළුවන් වුණා. ඉතින් අපි ගිය ටයිම් එකත් එක්ක ගොඩක් ලස්සනයි. මොකද අපි උදේ 6 මාට කියලා කියන්නේ මැලේසියාවට යන්න සම්මත වෙන්න හරි 25 50ක් අතර කාලයක් යනවා. ඉතින් ඒ අතරතුර අපිට පුළුවන් වටේ තියෙන view එක කොහොමද, ස්පෙෂලි අපි සිංගප්පූරට යනකොට ඒ හබ් එකේ තියෙන නැව්වල තියෙන ලයිට්ස් නැව් කොහොමද පාක් කරලා තියෙන්නේ. ඒතකොට ඒවත් එක්ක අපිට තියෙන view එක බලන්න පුළුවන්. මාරම ලස්සනයි. ඒතකොට අපි ආයිත් උදේ එළි වෙනකොට තමයි අපි සිංගප්පූර් වලට ලෑන්ඩ් කරේ. ඉතින් මේ view එකත් මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපි සිංගප්පූර් වලට ආවා. ඉතින් සිංගප්පූරට එනකොටම අපි දැක්ක විශේෂත්වයක් තමයි සිංගප්පූරේ තියෙන ඩිසිප්ලින් එක. ඒ වගේම තමයි ඒක තියෙන ක්වොලිටි, ක්ලීනින් පාර්ට් එකේ හැම දෙයක්ම මාර ස්ටෑන්ඩඩ් ලෙවල් එකක තියෙන්නේ. ඉතින් අපි එයාපෝට් එක ඇතුළට එනකොටම ඒක අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක මාර සිස්ටමැටික් එයාපෝට් එකක් සහ ලොකු එයාපෝට් එකක්. ඉතින් ඒක එන කෙනෙක්ට අනිවාර්යයෙන් මේ වෙනස බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ඉමිග්‍රේෂන් එකට යන්නේ. හරිම ලේසි. මේ ඔක්කොම සිස්ටම් තියෙන්නේ. ඒ ප්‍රොසෙස් ඔක්කොම මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. ඉතින් අපි යන්න එයාපෝට් එකේ අපිට යන්න ඕන තැනට අපි දැන් යන්න හදන්නේ. ඒ තමයි ඔයාලා හැමෝම බලන්න ඉන්න තැන. ඊට කලින් පොඩි බඩගින්නක් ආවා. ඒ බඩගින්නින්ද අපි මෙතන තිබ්බ චයිනීස් රෙස්ටුරන්ට් එකකින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන තමයි ගියේ. හරිම රීසනබල්. ඉතින් අපි දැන් යන්නේ ජුවල් චංගි. ඒ අපොට ඇතුළේ තියෙන අපි හැමෝම බලන්න කැමති ඒ ගාඩන් එක, ඒ ග්‍රීනරි කන්සෙප්ට් එක, ඒ ඔක්කොම ටික බලන්න යන්නේ. ඉතින් මෙතනට යනකොට මේකේ ගොඩක් ෆ්ලෝස් තියෙනවා. ඒකට ගියහම ඔයාලට එක එක ස්ටෙප් එකෙන් බලා ගන්න පුළුවන් මේකේ තියෙන දේවල්. ඉතින් මේ හැම ෆ්ලෝ එකේම යාලගේ එක එක කන්සෙප්ට්ස් හදලා තියෙනවා. ගාඩන්, ඒ වගේම යාලගේ රෙස්ටුරන්ට්, ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔයාලා සිංගප්පූර් එයාපෝට් එකට උදෙන්ම එනවා නම් අනිවාර්යයෙන්ම ප්ලෑන් කරන්න ඒක රේන් වොටෙක්ස් එක බලන්න. මොකද ඒක පටන් ගන්නවා උදේ 10ට. 10 ඉඳලා සාමාන්‍ය විනාඩි 15 විනාඩි 20ක් අතර ඒක යනවා. ඉතින් ඒක බලන්න ඕන දෙයක්. ඉතින් අපි ඒක ප්ලෑන් කරලා තමයි ආවේ. ඉතින් අපි උඩම තියෙන ෆ්ලෝ එකට ආවා. පොඩ්ඩක් එතනින් කොහොමද view එක පේන්නේ කියලා. ඉතින් අපි සුපුරුදු අපේ ෆොටෝස් ටික අරගෙන ඊට පස්සේ අපිට ටයිම් මෙතන තිබ්බා. ඒ නිසා අපි ඒකට රෙඩි වුණා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මේක හරියට මැදින් එයාලගේ MRT ලයින් එකක් යන එක මාර ලස්සනයි. ඉතින් මේ MRT එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඒක ඇතුලේ යන ගමන් කොහොමද view එක කියලා. ඉතින් මැලේසියාවේ ගොඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් ස්ට්‍රෝං. ඉතින් ඒක මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. ඉතින් දැන් තමයි මේ ටයිම් එක ඔයාලට ඒක බලන්න පුළුවන්.
ඉතින් අපේ එයාපොට් එක ඇතුළ තිබ්බ අපේ වීක් අප එක්ස්පිරියන්ස එක අප මේ විඩියෝ අරගෙනගම අපි ඊළඟට අපි සිංගපෝල අපි ගිය ලොකේෂන්ස් කොහොම දේවයි කෝස්ටේ පැත්ත වෙනම බ්ලොග් සොලින් වලට අරගෙන බලාපොරොත්තුනවා. ඉතින් මතකතුව අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න CS ඩයරි ඒ වගේම තමයි නොටිෆිකේෂන් බටන් එකත් ඔයාලා ක්ලික් කරලා තියාගන්න. ඔයාලට අපේ අප්ඩේට්ස් ඔක්කොම බලන්න. ඉතින් thank you very much. අපි ළඟකින් හම්බ වෙමු.